හලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද ගේන්නේ ට්‍රැවල් ලොග් එකක්. ඔයාලා හැමෝම අහලා ඉතින් මාතර දෙන වැවුරු කන්ල පන්සල. අන්නේ පන්සල තමයි අද අපි යන්නේ. ඉතින් වීඩියෝ එක ගැන අපි වැඩි දේවල් තවත් කියන්නේ නැහැ. අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මේ අපි වීඩියෝ එකක් දාන්නේ මාස 3කට විතර පස්සේනේ. ඔයාලා channel එකට ගියොත් ඉතින් බලා ගන්න හැකි. අපි අන්තිමට වීඩියෝ එකක් දාලා තියෙන්නේ මාස 2කමාරකට විතර කලින්. ඉතින් ඒක නිසා අපේ channel එකේ reach ගොඩක් අඩුලා තියෙන්නේ. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඔයාලා වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැද්ද කියලා බලන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට like එකකුත් අනිවාර්යෙන් දාන්න යාළුවනේ. එතකොට තමයි ඔයාලා දාන like එකකින් තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට පෙන්වන්නේ. ඉතින් අපේ channel එක subscribe කරගෙන අපි ඉක්මනට වීඩියෝ එකට යන්න යාළුවනේ. ඉතින් යාළුවනේ උදේ 9 විතර වෙද්දී අපි පන්සලට ආවා. මේ පන්සලෙත් මාතර වෙහෙරේන පන්සලේ වගේ ලොකු බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඔයාලට බුද්ධ ප්‍රතිමාවේ උඩින්ම පිටිපස්සෙන් පේන ගොඩනැගිල්ල උඩටත් යන්න පුළුවන් යාළුවෝ. අපි අද එතෙන්ටත් යනවා. දැන් යාළුවනේ මේ වටපිටාවත් බලාගෙන අපි යන් අපාය බලන්න. දැන් යාළුවනේ අපි මේ බුද්ධ ප්‍රතිමාව පිටිපස්සෙන් තියෙන ලොකු ගොඩනැගිල්ලට නගින්න හදන්නේ. මාතර වෙහෙරේන පන්සලේ තියෙන බුද්ධ ප්‍රතිමාව පිටිපස්සේ තියෙන ගොඩනැගිල්ලටත් මේ විදිහටම නගින්න පුළුවන්. අපි මේ වෙහෙරේන පන්සලේ කරපු වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තියනවා යාළුවනේ.
මේ වටපිට ආවනම් මාරම ලස්සන යාළුවා. මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. මේ වැවුරුගන්නල පන්සල මාතර වෙහෙර එන පන්සල වගේමයි. අපි පන්සලට එද්දිත් මේ අලියවනාව නම් අපි පන්සල වටේම ගිහිල්ලා පැය එකමාරක් විතරකින් ආයෙ මෙතෙන්ට එද්දිත් ඒත් මේ අලිය තාම නානවා. යාළුවනේ ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා දන්නවනේ අපි මේ වීඩියෝ එක දාන්නේ මාස දෙකමාරකට විතර පස්සේ කියලා. ඒක නිසා අපේ channel එකේ reach අඩුලා තියෙන ටිකක්. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට දැන් like එකක් දාලා නැත්නම් අනිවාර්යෙන් like එකක් දාන්න යාළුවනේ. ඊළඟට ඔයාලා වීඩියෝ එක ගැන හිතන දේවල් වීඩියෝ එක ගැන දැක්ක දේවල් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අද මේ වීඩියෝ එක මෙහෙ ඉවර කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.